ආයුබෝවන් ඉන්ෆිනිටි ලැබ් YouTube නාලිකාව අද ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම සංජීව නරන්දුන මා සමග අදත් රැඳී සිටිනවා සුචරිත මාදම්පගේ සර්. සර් අපි මීට කලින් අම්ල භෂ්ම හඳුනගන්න මේ පරීක්ෂණයක් පිළිබඳ වීඩියෝ එකක් කළා ලිට්මස් පාවිච්චි කරලා නේ. අද අපි මේ අම්ල භෂ්ම හඳුනා ගැනීම සහ අම්ල භෂ්ම වල තව ටිකක් ඉදිරියට බලාපොරොත්තු වෙන වීඩියෝවක් තමයි ඔබට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. සුචරිත සර් ගැන පොඩ්ඩක් විස්තර කරයිද? ඔව් ඉතින් ඕනන්ට අර මෙතනදී අපි කතා කරන්නේ තව විශේෂ කඩදාසි වර්ගයක් ගැන. අපි දර්ශක ලෙස පාවිච්චි කරන දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි කලින් වීඩියෝ එකක් කතා කරා මේ ලිට්මස් කඩදාසි ගැන. ඒ වගේම කඩදාසි එකක් තමයි අපි මේ කතා කරන්නේ මෙන්න මේ කඩදාසි වර්ගය. ඒක මේකට අපි කියන මේගොල්ලෝ බලන්න මේක හොඳට බලන්න මේක කහ පාට කඩදාසියක්. මේ පේනවා ඇති පාට පේනවා ඇති. ඉතින් මේකට කියනවා අපි pH කඩදාසි කියලා කියනවා. මෙන්න මෙහෙම මේ වගේ පේනවා ඇති ඔයගලන්ට දැන් මෙතන එකේ ඉඳලා 14කටම තියෙනවා. ඒ කියන්නේ දැන් මේකට වෙනම පාටක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් මේක කඩදාසි දැම්මහම මේ මොකක් හරි කලර් චේන්ජ් එකක් ආවොත් එතකොට අපිට මෙන්න මේ පාටට අදාළව ඒ කලර් චේන්ජ් එක මේ ඒකේ pH අගේ කීයද කියලා අපිට බලන්න පුළුවන්. කතා කරලානේ දැන් pH කඩදාසි ඒකේ තියෙනවා 1 ඉඳලා 14 දක්වා අංක. එතකොට ඒ අංකයට අදාළ වර්ණයක් තියෙනවා. අපි යම් කිසි ද්‍රාවණයකට pH කඩදාසිය දැම්මහම වර්ණයක් ගන්නොත් ඒ වර්ණයට අදාළ අංකය හොයාගෙන pH අගය හොයා ගන්නවා. දැන් pH අගයයි pH අගය දැනගන්න එකයි අම්ල භෂ්ම හොයාගන්න එකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔව්. ඉතින් මේ pH ස්කේල් එකේ දැන් මේ දෙකින 14 නගම් තිය අංක වලින් 7 කියන ඉලක්කව මැද තමයි තියෙන්නේ. එතකොට දැන් 7ට අඩු අංක වලින් අපිට ලැබෙනවා නම් ඒව අම්ල. ඒ කියන්නේ 7 ඉඳන් ආපස්සට අපි කියොත් 7 ගන්න බෑ. 7 ගන්න බෑ. 7ට අඩුයි නම් අම්ල. ඒතර 7 ඉඳන් අපි ආපස්සට යනකොට මේකේ මේ කියන්නේ 7 6 5 4 3 2 1 කියලා නේද? වගේ එහෙම යනකොට ඒ කියන්නේ දැන් එකට බර අංක ඒ කියන්නේ එක පැත්තට බර අංකවල තියෙන ප්‍රබල ආම්ලික බව වැඩි ඒවා තියෙන්නේ. එතකොට අපි දැන් මේ දාන ද්‍රාවණයක pH අගේ 1 2 වගේ කියනවා ඇත්තටම එක සැර අම්ලයක් ප්‍රබල අම්ලයක්. 5 6 වගේ කියන්නේ දුබල අංක. කියන්නේ 7ට ආසන්නේව දුබල අංක. 7ට ගොඩක් අර ඇටි එකට ආසන්නේව ප්‍රබල. එතකොට භෂ්ම වල වෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ අනිත් පැත්තට කියන්නේ දැන් 7ට ආසන්න එක උදාහරණ 8 9 10 වගේ. ඔව්. තියෙනවා නම් විශේෂම 8 9 තියෙනවා නම් ඒවා අපි කියන්නේ දුබල භෂ්ම දුබලයි. 10 ද්‍රාවණ ප්‍රබලයි. ප්‍රබල. අනිත් පැත්තට. ඒ කියන්නේ ඔය දැන් මේකෙදි තියෙන ගොඩක් වැදගත් දේ තමයි කිසියම් ද්‍රාවණයක් අම්ලයක්ද භෂ්මයක්ද කියලා විතරක් නෙවෙයි. ඒක ප්‍රබලයක්ද දුබලයක්ද කියලාත් මේකෙන් හඳුනගන්න පුළුවන්. නමුත් දැන් අර ලිට්මස් කඩදාසියට වෙන්නේ ඒකේ අම්ලයක්ද භෂ්මද විතරයි හඳුනගන්න පුළුවන්. මොකද එක පාට පිටසක් විතරයි එතන සිද්ධ වෙන්නේ. මෙතන අපි පාට වෙනස්කම් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. ඔව් දැන් අපි ගොඩක් දේවල් කතා කළා. අපි දැන් අපි ගාව තියෙනවා නේද? ද්‍රාවණ කීපයක්. ඒවා අපි බලමු මේවා අම්ලිකද, භාෂ්මිකද, එහෙම නැත්නම් උදාසීනද, ප්‍රබලද, දුබලද, ඔය තියෙන ටික මේ තියෙන ඒවා කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි බලමු නේ. දැන් මම ඉස්සෙල්ලාම pH කඩදාසිය කඩා ගන්නවා. ඊට පස්සේ දැන් අපිට මෙන්න මෙතන තියෙන්නේ විනාකිරි. මොන බලන්න විනාකිරි මේ තියෙන්නේ. එතකොට මේ විනාකිරි ඔයගොල්ලෝ දන්නවා අම්ලයක් කියලා. එතකොට අපි බලමු මේ කඩදාසියක් දාලා මොන වගේ කලර් චේන්ජ් එකක්ද වෙන්නේ කියලා. දැන් බලන්න මෙන්න මේ වගේ තද කහ පාටට වගේ තැඹිලි වගේ ඔය අන්තිමට නැත්නම් කහ පාට උරු මෙන්න මේ වගේ නගුණන්න බලන්න මේක වගේ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ නගුණ පේනවා ඇති මේක එතකොට මේක මේ ටිකක් දුබල පැත්තට බරයි. දුබල දැන් මේකෙදි අපිට ලැබුණේ තද කහ පාටට වගේ. ඒ කියන්නේ pH අගේ කහ පාටට ඒ වර්ණයට අදාළගේ දෙන්නේ 5 විතර. ඒ කියන්නේ මේක මේ තියෙන එක දුබල අම්ලයක් නේ. මේ තියෙන දුබල අම්ලයක්. හරි අපි ඊළඟ ද්‍රාවණයටත් දාලා බලමු. මේක තියෙන ඉතින් අතන සාමාන්‍ය ජලයේ මේ තියෙන්නේ. අපි මේකටත් අපි දාලා බලමු කොහොමද.
ඔයතන කැමරාවන පේනද මෙතන ඇත්තටම මේ ටිකක් pH එකේ 7ට ආසන 6යි 7යි වගේ දෙකක් අතර වුණාට පේනවා ඇති. 6 හෝ 7 වගේ එකක් පේනවා ඇති කියලා මම හිතනවා. ජලයට දැම්මට පස්සේ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවනේ 7 එයි කියලානේ. ඇත්තටම සමහර වෙලාවට ජලයේ 7 එන්නේ නැහැ. ජලයේ යම් පොඩි ආම්ලික බවක් තියෙනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් වායුව දී වුණාට පස්සේ ආම්ලික සමහර වෙලාවට වාෂ්ප වෙන්න පුළුවන්. වාෂ්පික වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙ අපි දැන් අර හරියටම 7යි උදාසීන කියලා කිව්වට එහෙම වෙන්නේ නැහැ. සුදු ආම්ලික භාෂ්මික බවවල් ඒවැ දිය වෙන ද්‍රව්‍යයක්. එහෙම වෙන්න නම් අර ආසුත් ජලය තමයි ආශ්‍රිත ජලය පාවිච්චි කරත් ඔන්න අපිට ගන්න පුළුවන්. ඒකින්දම තමයි දැන් ඔය අම්ල වැසි වලදී මේ සලකන්නේ මේ pH එකේ 5.6ට අඩු වුණොත් තමයි මේ ඉවස් ආම්ලිකයි කියලා කියන්නේ. එහෙම නැත්නම් ඊට වඩා ඉහළ තියෙනවනම් සාමාන්‍යයි. ඒ කියන්නේ ආම්ලික තමයි. නමුත් ඒක අම්ල වැස්සක් කියලා සලකන්නේ නැහැ නේ. හරි. අපි ඊළඟ එකටත් දාලා බලමු pH කඩදාසියක්. ඊළඟ ද්‍රාවණය ඔව් අපි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ තියෙන්නේ. අපි බලමු මේකට සයිඩෝසෝඩියම්. දැම්මහම මේ බලන්න මේ. ගොඩාක් තද දම් පාටක් තාම තද දම් පාටක් ආවා. ඉතින් ටිකක් ඉච්චගේ 14 වගේ 14 13 වගේ තමයි මේක මේ කෙලපෙන්නේ වර්ණය. pH එකේ 14 කියන්නේ ප්‍රබලම භාෂ්මයක්. එහෙනම් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔය කියන්නේ දන්නවත් ඇති ප්‍රබල භාෂ්මයක්. තාම ප්‍රබල භාෂ්මයක් විදිහට අපිට සලකන්න පුළුවන්. අවසාන ද්‍රාවණයත් අපි බලමු. අවසානයේ මොකක්ද තියෙන්නේ? මේ ද්‍රාවණය. මේක සබන් ද්‍රාවණය. අපි සබන් ද්‍රාවණයට දාලා බලමු. ඔව්. මෙන්න මේ වගේ පාටක් තමයි ඒකේ ලොකු අර එකත් අපි බලමු 9 වගේ 9ට කිට්ටු වෙන්න වගේ තියෙනවා 8 හෝ 9 ඇතරම බලන්න සබන් අපිට සලකන්න වෙන්නේ දුබල භාෂ්මයක්. ඔය විදිහට අපිට යම් කිසි ද්‍රාවණයක් දුබල භාෂ්මයක්ද ප්‍රබල භාෂ්මයක්ද දුබල අම්ලයක්ද ප්‍රබල අම්ලයක්ද කියන එක මේ pH කඩදාසිය පාවිච්චි කරලා පහසුවෙන් නිර්ණය කරගන්න පුළුවන්. මේක අර ලිට්මස් වලට වඩා ටිකක් ඉහළ අවස්ථාවක්. නිකම්ම අම්ල භාෂ්ම වෙනුවට ඒක ප්‍රබල බව දුබල බවත් අපිට අමතර කරුණක් විදිහට අපිට මේ බලන්න මොකද ගොඩක් අපිට දිනදා ජීවිතයේදී ඒ වගේ විවිධ පරීක්ෂණ කටයුතු වලදී සහ ගොඩාක් දේවල්වලදී මේ අම්ලයේ දුබලද ප්‍රබලද කියන එකත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම දැන් අපි පාවිච්චි කරන පානීය ජලය පවා දැන් ඒක ලිට්මස් කඩදාසියක් දැම්මොත් අපිට ආම්ලික කියලා එනවා. එතකොට අපිට මේ අම්ල තියෙන වතුර බොන්න බෑනේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් pH කඩදාසිය දැම්මොත් අපිට වෙන්නේ සමහර විට මේක ඉතාම දුබල ආම්ලික බවක් තියෙනවා. පොඩි මේ වෙනසක් විතරයි කියලානේ. එහෙනම් ඒක භාවිතයට හානි වෙන්නේ නැහැ මේ වෙලාවට. ඔය එතකොට අර යම් කිසි දෙයක් ගැන ඉතා හොඳ නිගමනයකට එළඹෙන්න නම් අපිට මෙන්න මේ pH කඩදාසිය මේ පාවිච්චි කරන්න පුළුවන්. එතන මෙන්න pH කඩදාසියටත් වඩා ඉතාම නිවැරදිව පාඨාංක ගන්න පුළුවන්. අපි ඉස්සරහට ඊළඟ වීඩියෝෙදී ඒව උපකරණ අපි බලමු. මීටරේ කියලා එකක් තියෙනවා. ඒකෙන් අපි බලමු මේ විශේෂයෙන්ම අපි මේ වැසි ජලයේ, ලිං ජලයේ, එතකොට මේ පානීය ටැප් වතුරේ වගේ ඒවා කොහොමද පොඩි මේ අගයන් වලින් පවා pH එක වෙනස් වෙන්නේ කියලා. එතකොට දැන් අද මේ කරපු වීඩියෝෙන් pH කඩදාසිය දාගෙන ඔබට පැහැදිලි අවබෝධයක් එන්න ඇති. අම්ලයි භාෂ්මයි අපිට දුබල ප්‍රබල කියන එකමත් අනුව වෙන් කරන්න පුළුවන් මේ pH අගය පාවිච්චි කරලා. එතකොට මේකේ වඩාත්ම වැදගත් දේ තමයි ඔබ හොඳින් මතක තබා ගත යුතු දේ pH අගය 7ට අඩුයි නම් අම්ල 7ට වැඩි නම් භාෂ්ම 7ට ඒ වගේම 7 ඉඳලා අපි අඩු කරගෙන යනකොට ක්‍රමයේ එකට ආසන්න වෙනකොට ඒවා ප්‍රබල අම්ල වෙනවා. ඒ වගේම 7 ඉඳලා වැඩි කරන් යනකොට 14 වෙනකොට ඒවා ප්‍රබල භාෂ්ම වෙනවා. ඔව් හොඳයි. අද දවසේ අපි ඉදිරිපත් කරපු වීඩියෝවෙන් ඔබ pH අගය කියන්නේ මොකක්ද? pH පරාසය ගැන, ඒ වගේම ප්‍රබල අම්ල, දුබල අම්ල, ප්‍රබල භාෂ්ම, දුබල භාෂ්ම ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඉදිරි දවසකදී ඔබට මීටත් වඩා මේ
pH මේ මීටරේ පාවිච්චි කරලා කොහොමද මේ දුබල අම්ල ප්‍රබල අම්ල හඳුනගෙන දුබල භෂ්ම ප්‍රබල භෂ්ම හඳුනගෙන ඊටාම නිවැරදිව මේ යම්කිසි දෙයක් පිළිබඳ නිගමනය කරන්න කියන එක ගැන අපි වීඩියෝ වගේ ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ වීඩියෝ නරඹන්න ඒ වගේම ඒවා ෂෙයා කරන්න ඒ වගේම කමෙන්ට්ස් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා මේ කරන්න කියලා ඉල්ලීමක් කරමින් අලුත් වීඩියෝ එකකින් ඔබව හමු වෙනතුරු අද අපි ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක් ඔබ සැමටම ආයුබෝවන්.